Swasti Productions සම්ප්‍රදාය අතික්‍රමණයට කට්ටිය ආවද? සල්ලි ගයින් එක කරදරයි නේද? ගමුකෝ සුපිරි කෑෂ් කවුන්ටින් මැෂින් එකක්. මේ පාර අපේ කම්පැනියෙන් 140ක වත්තමකුත් දෙනවා. ගන්නකෝ ඒ දුක් විඳින්න නැතුව සුපිරි. අයියා නෑ මල්ලි බිස්නස් එක කරගන්න දියම් මල්ලි. අනේ මල්ලි ඉතින් තියපන් මල්ලි. හරි ඉතින් මේ කෑෂ් මැෂින් එක ගන්න දියම්කෝ. මම වඩාගෙන එක ආදැන් අරන් බලන්න. ICA කොහොම විතර සල්ලි අඩුයිනේ. කවුද මෙතන මේ පංගුවලද කට්ටිපයින් එක? බේරියල් එකේ රාමනාදන් මහත්තයාගේ පංගුව දාන්න ඕනිද මම උඹලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඇහුණාද? මේ බජාරකේ හැමදේම වෙන්න ඕනේ මට ඕන විදිහට පැටියෝ. මේ පැත්තේ වෙඩින් එකක් නම් මට ඒක මනමාලයා වෙන්න ඕනේ. මේ පැත්තේ මලගයක් නම් මට ඒක මිනිහ වෙන්න ඕනේ. Sian, magi putar, badikin demi amma. Hey, Sian dah kan ni? Hey, wala, mengarangin na. Ya. ඕකට රුපියල් 50ක් වෙනවන්න ඕනේ. දොලාලේ ඇපල් දෙන්නකෝ.
ඒ උඹ තලිච්ච ගෙඩියන්නේ දැම්මේ මේක ඉච්චර තැලිලා නෑ මහත්තයෝ. මේක හොඳ ගෙඩියක්. ශිහාන් තලිච්ච ගෙඩි කොහොමත් කන්නේ නෑ අනාගියෝ උඹ එක දන්නවනේ සත්තු කොහොමත් තැලිච්ච ගෙඩි කනවා. අනික රිලව් නම් කොහොමත් කනවනේ. කවුද යක්කෝ රිලව රිලවනේ මේ කියපන් ශිහාන් කියලා ශිහාන් කියපන් ශිහාන් කියලා අංකල් ස්ට්‍රෝබෙරිස් තියනවද? මොකද මේ අංකල් උඩ? එක නෙන්නම් මේ බලන්නකො මුගේ නාකි කමටද බෑපන් බීම ළමයෝ ටෙන්න මෙතන ශිහාන්. ශිහාන් නෙමෙයි අකෝ අර කවුද ඒ අර මස්කඩේ රංජිගේ දෝනිනේ. රංජියගේ පිටරට ඉගෙන ගණ්ඩ ගිහිල්ලනේ හිටියේ. ඔය දැන් කසාද බලින්දට කොහොදු ඇවිල්ලා ඉන්නේ. අහස දෙයුනේ ජාති අහනවනම් අපන් ආලම පැනපා බොමගුල්ලන්න තෝක කියපං මුන් හිතාගෙන ඉන්නේ ඔක්කොම පටාගෙන යන්න හැත බුරුතම රට පටවනම මොන්න බොරු මර්සි නම් නෑ අපි වීසා දෙනවා ලෙසට උඩ ඉන්න දෙය බලගනින් අපි හැමදාම ශවඩි ඊලා බාර්ග තද කල්ල ගන්නම අම්මා කන්දසාමී අඩ කඩිචම් මඩ කඩිචා ලක්ෂනාග දේව කෝට්‍ර අපට නෑනෙ ශෝක ලක්ෂ හැටයි ඕනෙ රට දිග්‍රි දෙනවා සොල්ල අර දේව රැක්ක දේව අපේ රංජන රාමනාදන් සල්ලි තමයි ඕනේ අපිට ඉන්න ගැව්වත් ආතල් අපිට ඉන්න ගැව්වත් ආතල් මූට හෙන්න ගැව්වත් ආතල් අයි පාරක් කියන බබයක ආතල් මේ ඕයි මෙහි කැම්පස් වගේ තමයි එහෙ කැම්පසුත් මෙහි කැම්පස් වලින් එළියට ආපුවාම ජොබ් නෑ එහෙ කැම්පස් වලිනුත් එළියට ආපුවාම ජොබ් නෑ එතකොටයි මං ලක්ෂ ගණන් වියදම් කරලා තව අවුරුදු දෙකක් ඩිප්ලෝමා එකකුත් කරලා තව අවුරුදු ගාණක් ඩිග්‍රියකුත් කරලා මට ජොබ් එකක් හම්බෙන්නේ නෑ කියලාද අයියා කියන්නේ ඉගෙන ගන්න තියා තමසේ කැම්පස් එක පැත්ත පළාතේවත් යන්න ඕනේ නෑ ඕයි මේ ඕයි අපි කොහොමත් යවන්නේ අද හෙට වහන්න තියෙන කැම්පස් වලට එතකොට ගාණත් අඩුයිනේ තමුසෙහි ගිහිල්ලා ක්ලීනක් දාලා මොප් පාරක් දාලා ලැට් එකක් දෙකක් සුද්ධ කරලා සුපර් මාකට් එකක වැඩ කරලා කීයක් හරි හොයාගන්න ඕයි පාට් ටයිම් බැරි නම් හොරෙන් පැය 24ම වැඩ කරලා හරි සල්ලි කීයක් හරි හම්බ කරගෙන ගේමක් ගහගෙන වරෙන් මං ඉගෙනගෙන මොනව කරන්නද තූ රට ගිහිල්ලා ලැට් එකක් දෙකක් නෙමේ ලැට් වලවල් හරි කඩාගෙන කාලා ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරලා තමුසේ ආස නැද්ද තමුසේගේ සක්සස් ස්ටෝරිය ලහිරු මුදලිගේ එක්ක ඉන්ටර්විව් එකක ඉඳලා ලෝකෙට මැහෙන්න නාහෙන් අදාගෙන කියන්නේ අනේ අයි මට එහෙම ඕනේ අයි මට ඕන රට ගිහිල්ලා ඉගෙන ගන්න එතකොට මෙතනින් රට ගිය කවුරුත් ඩිග්‍රී අරන් නැද්ද අයි ඒක ගිහිල්ලා අහගනින් ඔබ රාමනාදන් මහත්තයාගේ ඵලයන්කෝ ඔබට හොඳට කියලා දෙයි ඵලයන්කෝ එඩියුකේෂන් ගැනවම් මේ ඇග්‍රසිව් වෙලා ගහනවද what the hell ඔයාලා මාර ටොක්සික් නේ ජෙන්සි එකේ තරුණ හදවත් වලට ආමන්ත්‍රණය කරන්නේ මෙහෙමද අනිකර රිලවත් පය වෙලා he confused
රිලවට වුණත් human rights තියෙන්න බෑ. යකෝ රිලව හරියට නම කියපන් රිලව නෙමේ අයියෝ රිලවෙක් නෙමෙයිද? මම සිහන් යකෝ සිහන් අපට සියාන් කියලා රිලව තියනවාද? රිලවෙක් නෙමෙයිද? උට ඉතින් රිලව කියන්න තෝ සියාන් කියන්නද? අනේ අයියේ ගහන්න එපා අයියේ අනේ අතාරින්න අයියේ අනේ සියාන් කියන්න. හායි ඔයා මොකද මෙතන කරන්නේ? මං රට යන වැඩේ බලන්න ආවනේ. ඉතින් ඕකට බෙලමිරිකගෙන ගහන්න ඕනේ. ඒක තමයි මාත් මේ බැලුවේ. ඔයාලට තේරෙන්නේ නැද්ද මේ? අපි හරි ඉතින් මාත් මේ අයියේ මගේ ෆයිල් එක දෙන්න අයියේ. අම්මෝ තමුසලට පොඩ්ඩ බැරි වෙද්දි තරහ යනවනේ මට කොහෙ තරහ ගියේ? ඔයානේ මාව මරන්න හැදුවේ. යකෝ රාමනාදන් මහත්තයා තෝ මරන්න හැදුවේ මමනේ තෝ බේරගත්තේ මේ මල්ලි එක නෙමෙයි උඹ කොහොමද අරයව දන්නේ අම්මෝ මියාගේ හුරතලේ. එයා මගේ බෙස්ටි පොඩි කාලේ ඉඳලා. බෙස්ටි ඔව් බෙස්ටි. අපි දෙන්න සෙල්ලම් කරේ එකට, අපි දෙන්න කෑවේ එකට, අපි දෙන්න පාඩම් කරේ එකට. පස්සේ එයා ඉගෙන ගන්න රට ගියා. මම ලංකාවේ තනි වුණා. ඒ දැන් එයා ලංකාවට ඇවිල්ලා. බවෙන් බවේ ආත්මයක් පාසා. මං එයාගේ හැමදාටම බෙස්ටි. අයියේ ෆයිල් එක දෙන්න. මං යනවා. බයි. ආදර හැඟීමක් සිතේ පහළ වුණාද? ඔයා ආස කරන කෙනා වශී කරගන්න බැඳගන්න පුරියට චුට්ටක් පහලින් මේ සුරේ. ඔයා ආස නංගි බබෙක්ට නම් මේ චූටි සුරේ. ඔයා ආස අක්කපනකට නම් මෙන්න සුරේ. ඔයා ආස ඇන්ටපාරකට නම් මෙන්නට බඩු. ආයේ දැසමානේ ලංවිහාදුනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ තෝනියෝනා ඇයි තරහා තිවුරා කියන්න ආවේ දැනෙනා ඉති රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රං වෙන්නේ මය තෝනිටම වශී වෙලා ආයේ දැසමානේ ලංවිහාදුනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනියෝනා හසේ ගන්දියයයි දැන් දෙකොඩම තලා ආදපතුලෙන් ආලය උතුරයි දැංගලා අහසේ පෑයුව පුන් සඳ අස්සෙන් පලා දෝනී මමයි ගමේ සද්දන්තම ඇතා නමනවා හොදටම කෙරෙනවා සැරටම සෙට්ලු එල බෙදනවා නහුතෙට ගමකට නෑ ඉස්පාසු මල පනිනවා හොදටම මටනම් ඉවසන්නම් සුදු එම්බෙක් ගිය උඩ බලපං දැන් අඩේ අම්මට හුදු ඇයි තරහා තිවුරා කියන්න ආවේ දැනෙනා ඉති රූපේ වෙයි මාගේ මය අම්මා කවදාදෝ රං වෙන්නේ මය දෝනිටම වශී වෙලා ආයේ දැසමානේ ලංවිහාදුනා ආනේ හානේ ඇයිද නාවේ මාගේ දෝනියෝනා
පුදුමයා. ඔයාව මදුරුවෝ කනවනේ. ඇත්ත කියන්න. කොච්චර බොඩිගාඩ්ලා හිටියත් ඔයාව මදුරුවෝ කනව නේද? මදුරුවෝ තලලා ඇත්ති වෙලා නේද? මදුරු කරදරේට සුපිරි විසඳුම. කෙහෙල් බත්තර පැකිරි තෙල්. ගෑවොත් ගෑවා අඩෝ ගෑවොත් ගෑවා. යාර බල්ලි බල්ලි අපරපම් බල්ලි. උගලන්න නෙමෙයි මල්ලි ආවේ පැකිරි තුට්ටක් විකුණන්න ආවේ. අර එනේ මල්ලි. දැන් උඹරට යනවා කියලා මොකද මේ රංජිගේ දුවත් එක්ක මේ රවුම් ගන්නේ? ඒ අයිඩියා එක මම චේන්ජ් කරා. මේ දවස්වල මම රිසර්ච් එකකින් අලුත් සොලියුෂන් එකක් හොයනකම්. why what's wrong? බලපං අරු විදියා. වාදරෙන් අන්ද වෙලා මම කැමති නෑ ඔය මින්නෝ දකින්න. හින්ද උටයි රංජිගේ දුවටයි ආදරෙ වෙලින්න දීලා ඔබ පැත්තකට වං අත පැත්තටද දකුණු අත පැත්තටද? මං ආයෙත් ඕව දැක්කොත් රංජගේ දුවත් එක්ක රවුම් ගහනවා. මන්තෝගේ කටට වෙඩි තියෙනවා. රංජගේ පුකෙන් උණ්ඩ එළියට එන්න. මොකද? මම යන්න. ඒකෙන් උණ්ඩ යනවද? ගූ යනවද? පඩ යනවද? බඩ යනවද? මිසයිල යනවද? කියලා තීරණය කරන්නේ මම. මමයි මගේ පුකෙන් තටමන්නේ. මට රෙන්න නිදහස තියෙන්න ඕන. මේ වෙලේ උඹ තනි නෑ. තේරුණා නේද? මගේ අතේ පයේ ඕන තරම් ලේ ගෑවිලා තියෙනවා. උඹලා දෙන්නට ඕන නිදහසක ඕන තැනක ඇවිදින්න පුළුවන්. කවුරුත් වැඩක් නෑ. හරි. ඇවිද බලන්න. මම සත්තු මැරුවේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න. රාමනාදන් මම තෝව මරන්නේ දහදුක විඳලා අදපු මගේ රත්තරන් දරු කැක්කුමට. ඔන්න වැඩේ ගොඩ දැම්මා. වැඩේ ෆිනිෂ්. ඇයකෝ මේක එක පැත්තක් දිග එක පැත්තක් කොටයි. කොබල හරි. වැඩි පැත්ත අපි කපලදා. යකෝ වැඩි පැත්තෙන් අඩුනොත් එහෙම? වැඩි පැත්ත කොබල ඒ පැත්ත වුණොත් වැඩි පැත්ත ආපහු කපලදා. මේ ඔබ මුකුත් කරන්න ඕනේ නෑ. මං එක පින්සලකින් හරි අඳගන්නම්. ඔබ පඬිත වෙන්නට හිටපන්කෝ. උඹ ඇහුවම නම් කියන්නේ ශාරුක් ඛානුත් ලංකාවට ආවම කොණ්ඩේ කපන්නේ උඹෙන් කියලා. ඒ වුණාට උඹලට කොණ්ඩයක් හරියට කෙලින් කපා ගන්න බෑනේ බං රෙද්ද. ශාරුක් ඛාන් ලංකාවට කැසිනෝ එක විවෘත කරන්න ආවේ නැත්තේ මොකද කියලා උඹ දන්නවද? මම දන්නේ. යකෝ කොණ්ඩේ කපන්න අපොයින්ට්මන්ට් එක දුන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි ක්‍රිතික් ආවේ. ක්‍රිතික් ලංකාවට ආවට පස්සේ කොණ්ඩේ කැපි උඹින්ද බං? ක්‍රිතික් කොණ්ඩේ විතරක් නෙවෙයි බං. අන්ඩාම්ස් දෙකත් වැක්ස් කෙරුවේ මට කියලා. බං ක්‍රිතිකගේ උසත් එක කොහමද බං මේක අස්සට ආවේ? කොමාරි ආවනේ. ක්‍රිතිකගේ කලින් කසාදේ සුසෑනාව නැද්ද බං? මට නම් සෙට් සබා බං. විමල් අයියා කොණ්ඩේ පොඩ්ඩක් අඩු කරන්න ඕන වටෙන්. හැබැයි මට හදිස්සිය
මොකක්ද ඔච්චර හදිස්සිය මේ මම සෑහෙන්ඩ විසි එන්න ඉස්සරින් පොඩි ඇපොයිමට එකක් දාලා එන්න එපයි බං මගේ කට්සි තේමල් ඇප් එකට මොකක්ද ඔය තරම් හදිස්සිය ඔයාට මේ එපොයිමන්ට් දදා ඉන්න මට වෙලාවක් නෑ හේමල්ලයි මොකක්දනේ මෙතන කරන්නේ යන් ඉක්මනට යන් දැක්කන් කොල්ලට නිලු එහෙනම් අපි ගියා see you very busy life මොකක්ද බං ඔය ඉස්සෙන්නේ වන්නං කස්තිරන්නම් කස්තිරං හෙලෝ ඒ ඔක්කොම හරි ඒ මොකද කරන්නේ ඔයා බිම දිගා වෙන්න ලේ දාගත්තද ලේ දාගන්නකො ලේ දාගෙන බිම දිගා වෙන්න හැප්පිලා වගේ ඉන්න ඕනේ ඔයා මොකද අයියෝ සාන්ත ඔයා බිම හරහට මෙතනින් මේ හංග ගන්නකෝ ඕක අස්සේ ගහ ගන්න අස්සේ කෝ හැප්පිලා වගේ ඉන්න ඕනේ ගේට් එක වහන්න කොහෙද යන්නේ ඉතා වැදගත් ගමනක් කියන්නේ හදිස්සිද ඉතාමත් හදිසි පාර වහලා තියෙන්නේ ලොකු අනතුරක් වෙලා තියෙන්නේ අර මහත්තයා ෂෝට් කට් එක පෙන්නයි ඒ හින්දා ඔය ජෝඩුව ඒ මාත් එක්ක යන්න හරි යන්න පරිස්සමට හරි සාරි ඇඳන් නයි නැටුවට කයි කකුල නිල්ලාස නිල්වනතුරු බොරවතුරු බොරවනතුරු තාර පාරක් කලුවනතුරු රාමනාදන් බොහොත් සුන්දරම්
බෑ වනේ බයිනෝ බෑබයකෝ ගාගන්න දෝනා හැබැ ගානකොට කිදිරි ගණ්ඩ එපා හත්තු මරන්න කඩු කිනිසි ඇති ඒ වුනාට සක්කිලින්ට ගහන්න මගේ අතපය හොඳටෝම ඇති ගහගන්නවනං අතින් පයින් මරවයකෝ Kinja humai itu kalau mana koki gawa. Kanya kunja pada ukaci. Chain, kitiko ganjako, mudiwan ako.
काले दुल्हनिया ले जाएंगे रोज वसंती कुछ कुछ होता है देवदास कभी खुशी कभी गम पौधा अखबार පෝද නෙමේ චෝද उन्हें जोधा अखबार कभी अलविदा ना कहना एहम कथा के दिल में लस्सन आदर कथा टिपना एहम आदर कथा के दिल में बोगी ना कि हम पड़े दुष्टे को तिटिया අපේ කට උබේදුව බන්ධ දීපු දවසට අපි ඔක්කොම තොපි වගේ ඉගෙනගෙන නැති මෝඩයන්ට මගේ දෝනිව දැනවදයකෝ කොයදයක්කු ඉගරගෙන නැත්තේ මෙතරනුම් ඔක්කොමේරල් පාස් මේ රාමනාදන්ගේ සුළගි දැවටෙන්න්න නම් අඩුවගානේ ස්තිකක්කොත් තියෙන් ඩෝනා කටයි ඇඟයි තිබ්බ පලියට තොපි හරියන්න මගේ දෝනිට තොපි හරියන්නේ මගේ මස්කඩෙක් කොක්කටයි ඒලෙවල්ලෙස් දෙකත් තියාගන්න මෙහෙම මරාගන්නවද බං ඒලෙවල් ඉවරලා ඉගෙන ගන්න හරි තරම් නැති නිසා නේද බං මේ ඔක්කොම ප්‍රශ්න හොඳ රෙකග්නිෂන් එකක් තියෙන UGC පිළිගත්ත ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රියක් හරි කරන්න දැන් රට යන්න ඕනේ නෑ බං ලක්ෂ ගණන් සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ 100% ඔන්ලයින් උගන්නන SITC කැම්පස් එක ගැන මීට කලින් ආලා නැද්ද නෑකෝ එතකොට උඹ කියන්නේ මෙතරින් ඕන කෙට්ට ඔය කියන කැම්පස් එකකින් ඉගෙන ගන්න පුළුවන් කියලාද මෙතන ඉන්න ඕනේ කෙට්ට ඉගෙන ගන්න පුළුවන් හැබැයි අර රිලවට නම් බෑ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL අනුමැතියලා SITC සරසවිය මගින් ක්‍රියාත්මක UGC පිළිගත් ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගැනීම දැන් ආරම්භුණා. දැන්ම SITC කැම්පස් Facebook පිටුව වෙත පිවිසෙන්න. කියපන්නම කියපන් සියන් කියලා කියපන් සියන් කියලා කියපන් සියන් අනේ මම කියන්නම් අනේ කොහෙවත් ඉන්න රිලෙවට්ට සියන් කියන්න කියනවනම් මං කියන්නම් සියන් අනේ ගහන්න සියන් කියලා සියන් හේ වල්ලුරා අවසන් ගම යන්න ලෑස්තිවයක් තෝ කවුද යකෝ තොපි රිලෙවෙක්ට සියන් කිව්වට මට කමක් නෑ යකෝ තොපි කප්පන් එකතු කරුවත් මට කමක් නෑ යකෝ තොපි මිනිස්සුන්ව රට යවනවා කියලා බොරු කරුවත් මට කමක් නෑ යකෝ දැන් තෝ මොනවාද මට කරන්න කියන්නේ රාජ්‍යගේ දුව රාජ්‍යට අයිතිත් නෑ රාජ්‍යගේ දුව බෙස්ටිට අයිතිත් නෑ රාමනාදන් රාජ්‍යගේ දුව තොපිට අයිතිත් නෑ රාජ්‍යගේ දුව ධෝනි අයිති මට යකෝ තෝ මොන ගෙවල සිපයියෙද්දඩෝ
YouTube කතා YouTube පැත්ත මිනිස්සුන්ගේ data කනවා යකෝ මිනිස්සු බැන මේවා බලනවා අප්පගේ රෙද්ද හැමදාම අන්තිමට ඇඩ් එක කොහෙද යකෝ දුවන්නේ මට උඩු ලොකුවෙක් තියා පියපන් අට්ටේ මුට්ටේ කුඩු වෙන්න වස්ති ප්‍රොඩක්ෂන්ස් සම්ප්‍රදාය අතික්‍රමණයට